අපූර්ව පිනක් ගැන කියන්න. කාශ්‍යප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකී පහළ වුණා. උන්වහන්සේ රන්වන් රන්ශ්‍රී දේහෙන් යුක්තයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තයි. ඇහි බැම දෙක අතර සුදුවන් ඌර්ණ රොහම ධාතුවෙන් යුක්තයි. ඒ කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේ වීදියේ වඩිනවා. ඒ වීදියේ වඩිනකොට ඒ වීදියේ පොඩි දරුවෙක් කොම් පිට්ටු හදා ඉන්නවා. පස් අරගෙන එක එක දේවල් කර කර ඉන්නවා. චූටි රෙදි කෑල්ලක් ඇඳගත්ත කැත ළමෙක්. ඒ දරුවා දැකලා තියෙනවා කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේ වීදියේ වඩිනකොට අන්න ඒ දම් බෙදනවා දැකලා තියෙනවා. එක එක ඒවා පුදනවා දැකලා තියෙනවා. මේ පොඩි එකාට මොකවත් නැහැ. මේ පොඩි ළමයා මොකද කළේ? අර සෙල්ලම් කර කර හිටපු පස් ටික දෝතට අරගෙන කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. පින්වතුනි, මහා බ්‍රහ්මයාගේ පටන් සත්කාර ලබන සක්දිවිඳු සුදා භෝජනෙන් දම් පූජා කරන රජවරු සිටවරු මැතිවරු පොරකකා පතන සියලු සැප සම්පත් ලබා දෙන ඒ පාත්‍රා ධාතුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පුංචි දරුවාට පහත් කළා. උන්වහන්සේ පිණ්ඩපාතයට වෙහෙරෙන් එළියට වැඩියාමයි වීදියට. අර පොඩි ළමයා දෝතේ තිබ්බ පස් ටික පාත්‍රයට දැම්මා. ඒකල බලාගෙන හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හැරුණා. හැරිලා ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සක්මන් කරන සක්මන් මළුවට අර පස් ටික දැම්මා. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට අනුකම්පාවෙන් පහළ වෙන්නේ. අමා මහ නිවනත් සුගති සැප සම්පත්තියත් සියලු සැපේ උපද්දවන්නටයි පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ අනුකම්පාවෙන් ඒ ළමයා දෙව්ලොව ඉපදුනා. දෙව්ලොව ඉපදිලා මේ මනුස්ස ලෝකේ බුද්ධාංකරයකට පස්සේ ඉපදුනා. මේ ලක්දෙරණත් මුළු ජම්බුද්දීපේත් පොළොවේ අධිපතියා බවට පත් වුණා. ඒ තමයි ධර්මාශෝක රජුරෝ. ධර්මාශෝක රජතුමාට යටත්ව තමයි පින්වත්නි ලක්දෙරණේ කාලේ තිබිලා තියෙන්නේ. නමුත් ධර්මාශෝක රජුරෝ ලංකාවට නියෝග පනවලා නැහැ. මිත්‍රත්වයෙන් ඇසුරු කළා තියෙනවා. ඒ පොළොවට අධිපති වුණේ පස්පිඩක් පොදලා. රාජ සම්පත්තියෙන් ඉතිරි පැතිරි ගියේ මීපැණි පොදලා. පොළොවකට අධිපති වෙනවා කියන එක ලේසි නෑ. දැක්කද පුංචි නමුත් පිනක විපාක. පුංචි නමුත් පිනක විපාක. මේ දෝති මල් ගෙනල්ලා පුදනකොට සුවඳ දුම් පතුරනකොට කොහොම පින්ද? මහා